සුබ සන්ධ්‍යාවක් ප්‍රේක්ෂක ඔබ සැමට හෙක්ටර් බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සම්බන්ධීකරණය සහිතව channel 7 නාලිකාවේ ඇග්‍රිනේෂන් වැඩසටහන සඳහායි ඔබ මේ එක්වී සිටින්නේ. කාලීන ජාතික කෘෂි කාර්මික කතිකාවතක් සමගයි ඔබ මේ එක්වී සිටින්නේ. එසේනම් ආරම්භ කිරීමට සූදානම් වෙනදා වගේම ශ්‍රී ලාංකීය ගොවි ප්‍රජාවට වැදගත් වන වගා ආරක්ෂණය සහ ගොවි විශ්‍රාම වැඩ පිළිබඳව තමයි අද අපේ කතිකාවත. ඒ සඳහා අපේ channel 7 පරිශ්‍රය වෙත කැඳවාගෙන ඇවිත් තිබෙනවා කෘෂිකාර්මික සහ ගොවි රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජයසිංහ ආරච්චි මහත්මැතිතුමා. ඔබතුමාව බොහොම සාදරයෙන් පිළිගනු ලබනවා channel 7 නාලිකාව සඳහා. ප්‍රථමයෙන් අපි ඔබතුමා ගැන හැඳින්වීමක් කෙටි හැඳින්වීමක් ඔබතුමාටම කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. ඒ අපේ වැඩසටහන ආකෘතියයි. රුණසිද්ධ විශ්වවිද්‍යාලය කුස්කරම් පීඨයේ උපාධිය ලැබලා ඊට පස්සේ පශ්චාත් උපාධිය ලැබලා තවල් කීපයකම මම දැනට කුස්කර්ම මහ ගොවි රක්ෂණ සභාවට වැඩ කිරීම කරන විට අමතරව මේ රාජ්‍ය තුල දීවර ප්‍රතිපත්තිය කුස්කරම් ප්‍රතිපත්ති නිර්මාණය කිරීම අවුරුදු 30කට ආසන කාලයක් ගොවිබින් වල ගමන් කළා දීවරත් ගමන් කිරීම කළා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ දීව ජනතාව වෙනුවෙන් මේ ගුජාතා වෙනුවෙන් අවශ්‍ය දීවර ප්‍රතිපත්තිය කුසි ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට දායක වෙච්ච ගොවි බිමි මිනිසුන්ගේ අවශ්‍ය ධන දැනගත්ත ගොවි නායකයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඔබ නියෝජනය කරන ආයතනය කෘෂිකාර්මික සහ ගොවි රක්ෂණ මණ්ඩලය තුළින් ශ්‍රී ලාංකීය කෘෂිකර්මයට ගොවි ප්‍රජාවට සිදුවන කාර්යභාරය පැහැදිලි කිරීම අපේ ප්‍රථමයෙන්ම සිදු කිරීම වටිනවා කියලා හිතනවා. දැන් අපි ගත්ත විශේෂම ගොවියාගේ වගාවේ ආරම්භ ඉඳලා ගොවියාගේ ජීවිතය රැකීම දක්වා අපි වග කියනවා. දැන් අපි ගත්ත ගොවියා වගා කරනවා, දැන් වී වගා කරනවා, පොල් වගා කරනවා. ඒ නිසා ගොවියාගේ වගාවේ ඉඳලා උන්ගේ ජීවිතය රක්ෂණය කිරීම දක්වා අපේ ආයතනයේ මූලික වගකීමක් වෙනවා. උදාහරණ ගත්තොත් එහෙම ගොවිට වගාවක් වුණොත් එහෙම වගා හානියක් වුණොත් එහෙම ජීවිත හානියක් වුණොත් එහෙම ඒ වෙන රක්ෂණ ක්‍රියාවලිය විශ්වාස වැටුප ඒ සෑම ක්‍රියාවලියකටම අපි ගොවුන්ගේ ජීවිතයට උන්ගේ රක්ෂණ ක්‍රියාවලියට අපි බද්ධ වෙලා විශේෂයෙන්ම කුෂිකර්ම පස් සම්පත් ඒ වගේම වාරි මාර්ග ඉඩම් අමත යටතේ තියෙන ප්‍රමුඛ ආයතනයක් තමයි අපි ආයතනය. එතකොට වගා බින්දලා උන්ගේ ජීවිතය දක්වා වාක්‍යන බෙදන ආයතනයක් තමයි අපි කුෂිකර්මික ගොවි රක්ෂණ මණ්ඩලය. ඔව්. ඔබේ ආයතනය එහෙම නැත්නම් ඔබ නියෝජනය කරන ආයතනය කෘෂිකාර්මික සහ ගොවි රක්ෂණ මණ්ඩලය විසින් නොමිලේ රක්ෂණ වන්දි ගෙවන භෝග තියෙනවා. සහ ඒ භෝග මේ වෙන විට ගෙවලා අවසන් වෙච්ච ඒවාත් තියෙනවනේ රක්ෂණ වන්දි නේද? එතකොට ඒ පිළිබඳවත් අපි යම් සඳහනක් කරමු. දැන් අපි විශේෂයෙන් පහෝගිය වකවානුව තුළ බොහෝ ගොවීන්ගේ වගාව නියං ආවා, ගම් වතුර ආවා, වල්ලි ඇවිල්ලා හානි වුණා. ඒතර ගොවියන් වගා කරන්නේ බැංකු වලින් අරගෙන බැංකු ණය. එතකොට නියංගිය ඇවිල්ලා වල් අලිය ඇවිල්ලා හානි කරාන් පස්සේ උන්ට ගෙවා ගන්න බෑ මේ ණය. අන්න ඒ වගේ මොහොතේ බොහෝ ගොවින්ද ජීවිතය තමක් ජීවිතේට වන්දි ගන්න සිදුවෙන පටන් ගත්තා. ඒ නිසා තමයි භෝග වර්ග 6ක් තියෙනවා. ගම් වතුරක් ආවා, නියගයක් ආවා, වල් අලින්ගේ හානියක් වුණා. ඒ වගේ මොහොතේ රජය විසින් ඔවුන්ට නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කිරීම කරන උදාහරණ ගත්තොත් එහෙම බී වගාව, අර්ථාපල් වගාව, ලොකුලුණු වගාව, සෝයා වගාව, අම්මිරිස් වගාව, බඩුගු වගාව අන්නේ භෝග වර්ග 6ට අක්කරයකට රුපියල් 40000ක උපරිමයකට වන්දි ගෙවීම සිදු කිරීම කරනවා. විශේෂයෙන්ම අපි ගත්ත වී වගාව. බී වගාව කරන ගොවි මහත්තයෙක් අක්කර 5ක් දක්වා රුපියල් 40000ක ගෙවන අක්කරයකට. ඒතකොට ගොවියාගේ වී වගා කළොත් අක්කර 5ක් වල්ලරි හානියක් වුණා, නියං හානියක් වුණා, ගම් වතුරක් ආවා. අන්න ඒ වගේ මොහොතක ගොවියට අක්කර 5ක උපරිමයක් දක්වා රජයෙන් නොමිලේ වන්දි ගෙවීම සිදු කිරීම කරන. ඒ වගේ බඩිරු වගාවක් ගන්නකො, සෝයා වගාවක් ගන්නකො. අන්න ඒ වගේ මොහොත අක්කර 2කමාරක් දක්වා නොමිලේ ගොවියාට රජ විසින් වන්දි ගෙවීම සිදු කිරීම අපි කරනවා නොමිලේ ගොවියා රැක බලා ගැනීම සඳහා. ඒ වගේම මොන වගේ වගා හානි වලදීද ඔබතුමාගේ ආයතනය මේ ගොවීන්ට රක්ෂණයක් ලබා දෙන්නේ? ඔව් විශේෂයෙන්ම නියඟ ආවොත් එහෙම, ගම් වතුරක් ආවොත් එහෙම, වල් අලි හානියක් ආවොත් එහෙම අපි ගොවීන්ට වන්දි ගෙවීම සිදු කිරීම කරනවා. විශේෂ කාරණාවක් වෙන දෙරිමිස් අපි ගත්තොත් පහුගිය 2024 නොවැම්බර් මාසේ මහා ගම් වතුරක් ආවා.
ඒ මොහොතේ අපි ගොවීන්ගේ ළඟට ගිහිල්ලා ගොවීන්ගේ අක්කර ලක්ෂ 475 යට වුණා. අපි වගාව තක්සුරු කිරීම කළා. අපි ගොවීන් 80000කට අක්කර 95000කට රුපියල් මිලියන 1640ක් ගෙව්වා වන්දිගේ සති වෙනකොට. તો අපි ගොවි රාජ්‍ය පරමාර්ථයේ ගොවියට වගා කානුණා ඔබ වගා කරන්න. ඒ නිසා රජින ඔබ රැක බලා ගන්න නිසා අපි කියන්නේ ගොවි මහත ඔබ වගා කරන්න යම් හානියක් වුණොත් රජය ඔබ රැක බලා ගැනීම කරනවා ඔබ ආරක්ෂා කිරීම කරන නිසා රජ ප්‍රමුඛ කර්මාන්ත වෙන විශේෂ අපේ ප්‍රතිපත්ති වෙන්නේ පොහොසත් රට ලස්සන ජීවිතය. එතකොට ගොවියා යම් හානියක් වුණොත් ගම් වතුරක් ආවොත් නියගයක් આવොත් ඒ වගේ මොහොතක ඔබ රැක බලා ගැනීම ප්‍රමුඛ කර්මාන්ත අපේ කිෂ්ඨ කිරීම කරන පහුගිය මාසෙක තුරාවටම අපි ඉක්මනින් වගා හානි ගෙවීම කළ ගොවියා රැක බලා ගැනීම සිදු කිරීම කළා. නව ගොවි විශ්‍රාම වැටුපක් පිළිබඳව නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිළිබඳව මේ වන විට රජය අවධානය යොමු වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ගොවි ප්‍රජාවට ඒක ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද කියලා අපි ඒ කාරණේ කතා කරලා ඉමු. අපි විශේෂයෙන්ම ගත්තොත් පහුගිය වකවානුව තුළ අපේ රජය පත් වෙනකොට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය හරිය ක්‍රියාත්මක වුණේ නැහැ. අපි දන්නවා බොහෝ රජයේ සේවකයන් විශ්‍රාම වැටුපක් තියෙනවා. නමුත් වර්තමානයේ වන විට ගොවියා අවුරුදු 60න් පස්සේ මහ පොළොවත් එක්ක වැඩ කරනකොට ඔවුන්ට හරි අමාරුයි. ජීවිතේ වැඩ කර ගන්න බෑ. නිසා රාජ්‍ය වගකීමක් තමයි ගොවිය 60න් පස්සේ ඔහු රැක බලා ගැනීම ක්‍රියාවලියන්ට අපි රැක බලා ගන්න. මොකද ගොවිය 60න් පස්සේ මහ පොළොවත් එක්ක වීවගා කළා. මොකද උන්ගේ ආරක්ෂා කරන අපි වගකීම. එනිසා තමයි මේ රක්ෂණ ක්‍රියාවලියෙන් පස්සේ විශ්‍රාම වැටුප අපි මේ දවස්වල වේගෙන් බිමට ගෙන යාම කරනවා. එතකොට අපට ඔවුන්ට පුළුවන් අපි ක්‍රමවේද තියෙනවා. ඔය කියන්නේ එක මේ ව්‍යාපෘති තියෙනවා. අන්නේ එක ක්‍රමවේද මත දායක විශ්‍රාම වැටුප ක්‍රියාත්මක වෙන්නේ. අන්නේ විශ්‍රාම වැටුප තුල පුළුවන් ඔහුට අවුරුදු 60න් පස්සේ උපරිම රුපියල් 5000 ගන්න පුළුවන්, 10000 පුළුවන්, 25000 පුළුවන්. අන්නේ ක්‍රමවේද දායක වෙලා 60න් පස්සේ විශ්‍රාම වැටුපක් ලබා ගැනීම ක්‍රමවේද තියෙනවා. අපි මේ රස්න ක්‍රියාවලියෙන් පස්සේ විශ්‍රාම වැටුප දායක වීම තුල. ඒ වගේම මේ දීවරයින් සඳහා තියෙනවනේ දීවර සයුර රක්ෂණ යෝජනා ක්‍රමය කියලා. ඒතර ඒකේ ප්‍රතිලාභ කොහොමද දීවරයින් හට ලැබෙන්නේ? ඒක දැනට ක්‍රියාත්මක තලයේදී කොහොමද සිදු වෙන්නේ කියලා අපි කතා කරමු. දැන් අපි ගත්තොත් විශේෂයෙන් අපේ දීවර ප්‍රතිපත්තියේ තියෙනවා. දැන් අපි එනකොටත් අපි කිව්වා දීවරයන් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම කියන කාරණාව. අපිට මහා සාගරයේ දීවරෝ යනවා. අනතුරක් වුණොත් එහෙම වුන්ට විශේෂයෙන්ම උන්ට රැක බලන ක්‍රමවේදයක් නැහැ. අපි යන්නේ නිසා තමයි දීවර ප්‍රතිපත්තිය තුළ කුසි ප්‍රතිපත්තියක අන්තර්ගත වෙනවා. දීවරය මහා සාගරයේ ගිහිලා අනතුරක් වුණොත් එහෙම ඔවුන්ට පුළුවන් රුපියල් 1850ක් වෙන ඉතා සුළු වාරික මුදලකට අවුරුද්දට රුපියල් 1850 ගෙවන්න ඕනේ වෙන්නේ. මොහොතේදී අනතුරු ජීවිතහානියක් වුණොත් උට රුපියල් 15,000ක් අපි ගෙවීම කරනවා. 12,000 පුළුවන්, 15 පුළුවන්, 20 පුළුවන්. එතකොට එක වාසියක 1850, 2000, 1500, 3000 වගේ ව්‍යාපෘති කීපයක් තියෙනවා. ඒ අන්නේ විදියට දීවරයට විශේෂයෙන්ම මහසාගරයේදී මහ මුහුදේදී ගොඩබිමේදී මුහුද වෙන්න ඕනේ. විශේෂ සමහර රක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා දීවරයට ගොඩබිමේදී හානියක් උන් ගෙවන්නේ නැහැ. මේක විශේෂත්වය වෙන්නේ රජයේ මූලික ක්‍රියාවලිය වෙන්නේ දීවරයා මහ මුහුදේ වගේදීම ගොඩබිමේදීත් යම් කිසි ජීවිත හානියක් වුණොත් එහෙම මේ රක්ෂණ ක්‍රියාවලිය තුළ ගොවියට අපි මුදල් ගෙවීම කරනවා ලක්ෂ 2ක් දක්වා. මොහොතේදී ජීවිත හානියක් වුණොත් අපි ලක්ෂ 12ක් ගෙවීම කරනවා, 15ක් ගෙවීම කරනවා, 20ක් ගෙවීම කරන නිසා අපි දීවරයන්ට කියනවා ඔබ ජීවිත රැක බලා ගන්න, රක්ෂණ මණ්ඩලයට දායක වෙන්න. ඒ නිසා මේක ඉතා සුළු වාර ක්‍රමයක් තියෙන්නේ. ඔබට පුළුවන්කම තියෙනවා ඉතා 1850ක ඉතා සුළු මුදලකට 2000ක් වෙනි මුදලකට දායක වෙලා ලක්ෂ 12ක් 15 ගන්න මේක පෙන්න අරමුණු වෙන්නේ ලාභ සඳහා නොවේ රාජ්‍ය ක්‍රියාවලිය තමයි දීවර රැක බලාගෙන දීවර ජීවිතය ආරක්ෂා කරගනිමින් ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඔවුන්ගේ මහ මුදත ගැට කියලා ඔවුන් මහා මෙහෙයක් කරනවා ඔවුන් ආරක්ෂා කරගෙන මූලික පරමාර්ථය වෙන්නේ අපි. ගොවි ප්‍රජාවගේ ගොවි විශ්‍රාම වැටුප පිළිබඳව කතා කරා වගේම අපිට තව සුබ ආරංචියකුත් තියෙනවා දීවරීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් දැන් නවතම විදිහට හඳුන්වලා දීලා තියෙන කාලෙක ඒක තිබුණා. නමුත් ඒක කාලෙකදී අක්‍රිය වුණා. නමුත් නැවත දීවරීන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා.
ඒක මම හිතනවා සුබදායි ආරක්ෂයක් කියලා. ඒක නිසා එහින් අතිරන ප්‍රතිලාභ මොනවද? ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලාත් අපි කතා කරමු. විශේෂයෙන් ඉන්දියානු මිස් අපි ගත්තොත් මේක ක්‍රියාත්මක වෙන්නේ කුස්කර්ම අමාත්‍යාංශයත් දිවුර අමාත්‍යාංශයකද ඒකාබද්ධ වෙලා. අපි දැන් පහුගිය වකවානු තුළ මේ දියවරයන් විසඳුම් ක්‍රමය අක්‍රිය වෙලා තිබුණේ. එනිසා අපි ලබන නොවැම්බර් 21 වෙනිදා මේක ආරම්භ කිරීම කරනවා. දැන් මේක ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් පහුගිය වකවානු වෙනකොට දියවරයන් 269,000ක් දායක වෙලා හිටියා. ඔවුන්ට අපි දැන් ගෙවනවා 6200කට මේ වන්දි ගෙවීම කියන උන්ට විසඳු ගෙවීම කරනවා. නමුත් ඒක හරියට පහුගිය වකවානුවේ ක්‍රියාත්මක වුණේ නැහැ. නිසා අපි දැනට මේ දවස් වන විට අපි ජල ජීව අධිකාරී නිලධාරි මහතුරු දියර දෙපාර්තමේන්තු නිලධාරි මහතුරු පුහුණු කිරීම කරනවා. ඒ නිසා බිමේ දියර පරීක්ෂා මහතුරු පුහුණු කිරීම කළා. අපි ලබන නොවැම්බර් මාසයේ මේක බිමට දානවා. ඒක දීවරන්න පුළුවන්කම තියෙනවා. අපි උදාහරණ ගත්තොත් එහෙම අවුරුදු 18 දී දියර මහත්මයෙකුට රුපියල් 600ක් වෙන මුදලකට පුළුවන් දායක වෙන්න 18. ඒකට ඕන්ට පුළුවන්කම ලැබෙනවා රුපියල් 5000ක් ගන්න අවුරුදු 60න් පස්සේ. අපි තව ගත්තොත් එහෙම අවුරුදු 20 දී දායක වුණොත් එහෙම 725ක් වැනි වාරික මුදලකට උට පුළුවන්කම තියෙනවා රුපියල් ගන්න විශේෂයෙන්ම 5000ක් වැනි මුදලක්. තව උදාහරණ ගත්තොත් එහෙම ගොවියා අවුරුදු 18 දී 1800ක් වැනි මුදලකට දායක වුණොත් උට පුළුවන්කම තියෙන රුපියල් 50000ක් මුදලක් ගන්න. ඒ නිසා මේකේ මූලික අරමුණ වෙන්නේ ගොවියා දීවර මහතා අවුරුදු 60න් පස්සේ මහා සාගරයේ ගිහිල්ලා අමාව ආරක්ෂාවක් කරන්න බෑ. ඉතින් 60න් පස්සේ ਉਹ රැක බලා ගන්න එක අපේ වගකීමක් වෙනවා. අන්න ඒ සඳහා උට පුළුවන්කම තමයි 20 ක්‍රමෙ දායක වෙලා 60න් පස්සේ ඊටමත් රුපියල් 5000 ඒ වගේම 15000 20000 25,000 වෙනි 30,000 වෙනි තමාට පුළුවන් විදියට දායක වෙලා ඒ වගේම තමයි කාලක්‍රයටත් මේක පුළුවන්. දැන් හදිස්සියෙන් අපි හිතන්නකෝ සැමියා මිය ගියා නම් බිරිඳට ඒක ලබා ගන්න පුළුවන් මේක 27 වෙනි. අන්න ඒක නිසා අපි ආරාධනා කරනවා දීවර මහතුනි ඔබ මේක දායක වෙන්න. ඔබට පුළුවන්කම තියෙනවා මේකෙන් ප්‍රතිලාභ අරගෙන 60න් පස්සේ ඔබේ ජීවිතේ සුරක්ෂිත ජීවිතයක් ගත කරගන්න මේක හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්. ඒ වගේම මේ පසු සම්පත් එහෙම නැත්නම් අපි කියන සත්ත්ව පාලනය. අංශය පිළිබඳවත් ඔබේ ආයතනය විසින් යම්සි රක්ෂණ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් වීම මම හිතනවා මේ වෙලාවේ යෝග්‍යයි කියලා. ඔබතුමාට ඒ පිළිබඳව. ඔව් අපි දැන් ගත්තොත් විශේෂයෙන්ම කුෂ්ඨරක්ෂණ මණ්ඩල ප්‍රධාන ක්‍රියාවලියක් තමයි ලංකා සත්ත්ව කර්මාන්තය කරන. දැන් ගොවි මහා ප්‍රමාණයේ සත්ත්ව කර්මාන්ත කරන අතර වාරේ සතෙක් මිය ගියොත් එම ලොකු පාඩුවක් වෙනවා. ඒ නිසා ගොවියන්ට හැකියාව තියෙනවා තමා ගව කර්මාන්ත කරනවා, මී ගව කර්මාන්ත කරන එළුවන් ඇති කිරීම කරනවා. ඒ නිසා එළුවන් රක්ෂණය කරගන්න පුළුවන්. නැත්නම් ගව රක්ෂණය කරගන්න පුළුවන්. ඒතර ඒ වගේ මොහොතක අපි තනකො ලක්ෂයක් වටින ගවයෙක් නම් රුපියල් 107ක් 106ක් වෙන මුදලකට රක්ෂණය වෙන්න පුළුවන්. යම් ලෙස ජීවිතයේ ගවය මිය ගියොත් එහෙම අපි 85ක් 90ක් වෙන මුදලක් ගෙවීම කරන නිසා විශේෂයෙන් මේක අරමුණ වෙන්නේ ලාංකීය කිරි කර්මාන්තය වැඩි කිරීම සඳහා මේක දායක කරගන්න. අපි තනල ගොවි මහත්තුරු ඊට අමාරුවෙන් සත් කර්මාන්ත කරනවා, සත්තු මිය යනවා. ඒ වගේ මොහොත උන්ට අවදානමක් එනවා, අඩමානයක් එනවා. අපි වගකී වෙන්නේ ගොවියා සත් කර්මාන්තේ නිරතව තියා ගැනීම සඳහා. අනේ ඒක තමයි ප්‍රධාන පරමාර්ථය කරගෙන ඔවුන්ගේ ගවයා, ඔවුන්ගේ මේ ගවයන් ටික, එළ ගවයන් ටික රක්ෂණය කරගන්න පුළුවන්. ඊටාම කුඩා වූ වාරිකයක් ගෙවාගෙන. එතකොට පුළුවන්කම තියෙනවා සත කර්මාන්තය සුරක්ෂිත කරගෙන ඒක දිගටම කරගැනීම සඳහා. ඒ වගේම මේ දවස්වල අපි අහන්න දකින්නට ලැබෙනවා වර්තමානයේ පොල් වගාව ව්‍යාප්ත කරන්න රජය යම්කිසි වෑයමක් දරනවා කියලා. ඒක තව දුරටත් දීර්ඝ කිරීම සඳහා, දිරිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ගෙනහිල්ලා තියෙනවා. කෘෂිකාර්මික සහ ගෝජන රක්ෂණ මණ්ඩලය වගේම පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව. නේද? ඒක සුබ ආරංචියක්. හැබැයි අපි හැමෝටම හැමදාම පොල් සම්බන්ධයෙන් අපිට විවිධ ගැටලු තියෙනවානේ. ඒක නිසා අපි එතනදී පොල් පැල කොහොමද වගා ආරක්ෂණය කරන්නේ? ඒ සඳහා මොකද්ද ගොවීන්ට මොන වගේ වාරිකවලට යන්න ඕනේද? ඒ සඳහා අපි දැන් විශේෂයෙන්ම ලංකාවේ පහුගිය වකවානුව ගත්තොත් පොල් කර්මාන්තය යම්කිසි පහළ වැටීම වෙලා තිබුණා.
ඒ නිසා දැන් මේ රචනාව ක්‍රියාවලිය තුළ පොල්කරුමන් දිරිමත් කිරීම කරනවා. ඒ නිසා ගොවියාගේ මුල් වසර 1 හා අවුරුදු 5 දක්වා අපි රක්ෂණය කිරීම කරනවා. මේක අපි කරන්නේ පොල් වගා කිරීම මණ්ඩලයත් ඒ වගේම කෘෂි රක්ෂණ මණ්ඩලයත් එක්ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් කියන්නේ ගොවින්ට පුළුවන් තමාගේ මුල් වසර තුල රුපියල් 65ක් වෙන මුදලකට රක්ෂණය කරගන්න පුළුවන් පොල් පැලි. එතකොට ඒ 65ට රක්ෂණය කරගන්න පොල් පැලියට හානියක් වුණොත් එහෙම නියගයක් ඇවිල්ලා නැත්නම් අපිට කෘමි හානියක් ඇවිල්ලා නැත්නම් රෝගියක් ඇවිල්ලා නැත්නම් නියගයක් ඇවිල්ලා හානුවොත් එහෙම අපිට රුපියල් 550 ගෙවනවා එක පොල් පැලියක් දක්වා. તો මේකේ විදාම් වෙන වැදගත්කම තමයි ඒ වගේ මොහොතක තමගේ හානිය නැවත වළක්වා ගන්න පුළුවන්. එතකොට ගොවියා පොල් වගාතු යොදවන්න පුළුවන් නේ. අපි දන්න සමහර ගොවි මාත් අමාරුවෙන් පොල් පැලිය ගන්න වියදම් කිරීම කළා. නිසා පොල් වගාව නැත ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන ක්‍රියාවලියක් වශයෙන් තමයි අපි රක්ෂණ ක්‍රියාවලිය කරනවා. මුල් වසර තුල තමාගේ පොල් පැලයට හානියක් වුණා, කෘමි හානියක් ආවා, සත්ත්ව හානියක් ආවා. අන්න ඒ වගේ මොහොතක අපි ගොවියට අර වගා වන්දි ගෙවීම කළා. ඒ විදියට රුපියල් 550 ගෙවනවා එක පොල් පැලයකට. හානි වුණොත් මේ අපි ගොවින්ට කියනවා ඔබගේ පොල් පැල රක්ෂණය කරන්න අපි ලෑස්ති ඔබට වන්දි ගෙවලා නැවත පොල් පැලයේ සිටුවීම තත්ත්වයට පත් කිරීම සඳහා. ඒ වගේම මේ කිතුල් තල් පොල් කර්මාන්තයේ නියුතු අයට රක්ෂණ ක්‍රමවේදයක් හිමි වෙලා තියෙනවා කියලා අපි දන්නවා. ඒ අයට ඒ තුලින් ලැබෙන වරප්‍රසාද මොනවද? ඒක ක්‍රියාත්මක තලයේදී කොහොමද සිදු වෙන්නේ කියලාත් ඔබතුමාගෙන් මම අපි දන්න විශේෂයෙන්ම ඔය කිතුල් කර්මාන්තය පොල් හා තල් කර්ම යෙදෙන පුද්ගලයෝ අපි දන්න කිතුල් රාමැදීම කරනවා, ඒ වගේම කිතුල් පැණි කර්මාන්තය කරනවා. ඒක ඉතා අවදාන රැකියාවක්. පහුගිය වකවානුව තුලම ඔවුන් ගැන සමාජය කතා කළේ නැහැ. ඒ අවදාන රැකියාවක් තමයි කිතුල් කර්මාන්තයේ ගස්උඩ ගිහිල්ලා අමාරු රැකියාවක් කරා. ඒ නිසා අපි පටන් ගත්තා උන්ට රක්ෂණ ක්‍රියාවලියන්. ඔවුන්ට පුළුවන්කම තියෙනවා රුපියල් 2000ක් වැනි මුදලකට රක්ෂණය වෙලා ඔවුන්ට යම් ජීවිත හානියක් වුණා. උන්ට තුවාලයක් වුණා, ගහින් ඇදවැටීමක් වුණා. අපි ලක්ෂ 5ක් දක්වා වන්දි මුදලක් ගෙවීම කරනවා. ඒ නිසා අපි කියන්නේ විශේෂයෙන් අපි දන්නවා සමාජයේ විසින් ඒ කණ්ඩායම් නොසලහැරු කණ්ඩායම. ඒ නිසා අපි ඒ කණ්ඩායම් ගැන අධ්‍යයනය කිරීම කළා. ඒ නිසා කිතු කර්මාන්තය කරන, පොල් කර්මාන්තය කරන ගස් යන රාමධ්‍ය පුද්ගලයන් අපි කියනවා ඔන්න එක සයන්ඩ කියලා සමාජයට ආර්ථිකයට හරි වැදගත් ක්‍රියාවලියක් කරන්න. ඒ නිසා රුපියල් 2000ක් වෙනි මුදලකට රක්ෂණය වෙලා වාර්ෂික ගාස්තු රුපියල් 2000යි. උන්ගේ ජීවිත හානියක් වුණා. උන්ගේ අතක් තුවාල වුණා, අතපයක් ඇඟිල්ලක් කැඩුණා, ඇඟිල්ලක් තුවාල වුණා. ඒ වගේ මොහොතක අපි උන්ට රුපියල් ලක්ෂ 5ක්, ලක්ෂ 10ක් දක්වා වන්දි ගෙවීම තමයි මේක ප්‍රමුඛ මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඔබ මේ එක්ක සිටින්නේ හෙක්ටර් කොබ්බයක් හදුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සම්බන්ධකරණය සහිතව චැනල් 7 නාලිකාවේ විකාශනය වන ඇග්‍රිනේෂන් කාලින ජාතික කෘෂිකාර්මික කතිකාවත සමගයි. කෙටි විරාමයකින් අපි නැවතත් මේ කතිකාවත සමග සම්බන්ධ වෙමු. නැවතත් ඔබ එක්ක සිටින්නේ ඇග්‍රිනේෂන් කෘෂිකාර්මික වැඩසටහන සමගයි. ගොවි ප්‍රජාව දීවරයෙන් කිතුල් තල් පොල් කර්මාන්තයේදී සිටින ප්‍රජාව පමණක් නෙවෙයි තවත් සුවිශේෂී භෝග කිහිපයක් පිළිබඳව අපි අපේ අවධානය යොමු කරන්න කැමතියි. සාකච්ඡාවට පෙර ඔබතුමා මාත් එක්ක කතා කරනකොට කිව්වා සුවිශේෂී භෝග 6ක් පිළිබඳව රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා කියලා ඔබතුමාලගේ ආයතනය විසින්. එතකොට ඒ පිළිබඳව ඒක ක්‍රියාත්මක තලයේදී කොහොමද වෙන්නේ කියලා අපි කතා කරමු. ඔව් විශේෂයෙන් අපි දැන් ගත්තොත් මුලින්ම මම අර කිව්වා ලාංකීය ගොවියට නියගෙනවා, ගම් වතුර එනවා, වගාහානි වෙනවා. ඒ නිසා අතීතයේ අපි දන්නවා පහුගිය වකවානුව සීමා තුලම ගොවිය බැංකු වලින් ණය අරන් තමයි වගා කිරීම කළේ. ඒ වගේ මොහොතක වගාහානි වුණාන් පස්සේ ගොවියා වසබිල මැරුණා. මුත් අපේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ගොවියා වගාව රඳවා ගැනීම ප්‍රධාන ක්‍රියාවලිය තමයි ප්‍රධාන පියවර වෙන්නේ. ඒ නිසා තමයි ගොවියට අපි අක්කර 5ක් දක්වා නොමිලේ වගා රක්ෂණ වන්දි ගෙවීම කරනවා. නිසා ගොවියාගේ අක්කර ප්‍රමාණය 5ට වඩා වැඩි නම් ඒත් ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඉතා කුඩා මුදලකින් රක්ෂණය වෙන්න. අපි හිතන්නකෝ අක්කර 5ක් දක්වා අපි රජයෙන් උන්ට නොමිලේ වන්දි ගෙවීම කරනවා. අක්කර 6ක් නම්
ඉතිරි අක්කරයට රුපියල් 6000ක් වෙන මුදලකට පුළුවන් කොට මේ රක්ෂණය වෙන්නේ. ඒතර අපි ඒත් ගෙවීම කරන ලොකු වන්දි මුදලක්. ඒ නිසා අපි දන්නවා බඩිරුඟු නැත්නම් ලොකු ලුණු අර්ථාප. ඒ සෑම අපි දන්න පහු කියලා අපි ගියා මහියංගන ප්‍රදේශයේ වල්ලලි හානි කිරීම කරනවා. ඒතර නියන් එනවා. ඒ නිසා ගොවීන් අක්කර 4 5 වගා කළාට ලොකු හානි වෙනවා වල්ලලින්ගේ. ඒ නිසා ගොවියා ලොකු බියදමක් දරා තමයි වගා කරන්නේ. ඒ නිසා අන්නේ වගේ මොහොතක අපි ගොවීන්ට කියනවා ඔබ වගා කරන්න. රජයේ ලෑස්ති ඔබ වගාව රැකබලා ගන්න. මොකද අපි දන්න ලාංකීය ආර්ථිකය රැඳෙන ගොවි මහතා මත පහුගිය වකවානුව තුළ ගොවියා ගැන සලකා බැලුවේ නැහැ. අපේ ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ ගොවියා වෙනුවම මේ ආයතනය තියෙන්නේ. ඒ නිසා අපි සෑම අවස්ථාවකම අපි ගොවි බීමට ගිහිල්ලා වගාව තක්සේරු කිරීම කළ ඉතාමත් විශේෂ තව කියන්න ඕන ඉන්දියානු අපි ගත්තොත් එහෙම මේ සෑම වගාව වන්දි මුදලක්ම ගොවියා ගිණුමට අපි බැර කිරීමක් කරනවා. අපි චෙක්පත් ලබා දීම කරන්නේ හැම සතයක් ඉතා විනීවිතව ඉතාමත් අවංකභාවයෙන් වංචාවක් නොවන ආකාරයට ඔවුන්ගේ ගිණුමට බැරි කිරීම කරනවා. අපි ශේෂ උදාහරණ ගත්තොත් එහෙම යම් ගෝවියක වගාව හානි වුණාන් පස්සේ තක්සේරු කමිටුවක් තියෙනවා. ඒ කමිටුව ගිහලා බලනවා. කුස්කරණ නිෂ්පාදන සහකාරී ඉන්නවා. කුසිපා උපදේශ මහත්තී ඉන්නවා. ගොවි නායකයෝ ඉන්නවා. ඔවුන් බලලා හානිය බලලා අක්කර ගන්න බලලා ඔවුන් ඊට පස්සේ ඒව තක්සේරු කිරීම කළා. ප්‍රාදේශීය ලේකම් මහතා ඒක බලලා ඒ සියල්ල අවසානයේ බලනවා විකිරණය කිරීම කළා. එසේ සියල්ල විනීතභාව යුතුව තමයි ගොවීන්ගේ ගිණුම් වලට මුදල් බැරි කිරීම නිසා අපිට විනීතව තමයි මේ සියල්ලම කිසි වංචාවක් නොවන ආකාරයට ඉතා විනීතව ගොවියා ගිණුමට අපි වගා වන්දි ගෙවීම තමයි මේක ඉතාමත් වැදගත් ක්‍රියාවලිය වෙන්නේ. ඒ වගේම මේ ශේෂ්ත්‍ර භෝග සඳහා යම් රක්ෂණ වර්ණයක් සැලසලා තිබෙනවා මේ කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්. ඒ පිළිබඳව දැනුවත් කිරීමක් අපි කරමුද? ඔව් අපි විශේෂයෙන්ම ගත්තොත් එහෙම පහුගිය වකවානුව තුළ ගොවීන්ට ලොකු අර්බුදයක් තිබ්බා මුං ඇට, කව්පි, මිනේ වගේ භෝගවලටත් මේ රක්ෂණ ක්‍රියාවලිය. නිසා ගොවියට පුළුවන්කම තියෙනවා තම මුං ඇට වගා කරනවා නම් ඒ භෝගත් තමාගේ මේ රක්ෂණ ක්‍රියාවලිය කරිතා කුඩා මුදලට අපි තමාගේ 7% වැනි වටිනාකමකට කියන්නේ 7% වැනි මුදලකට පුළුවන් රක්ෂණය කරගෙන අපි දන්නකෝ ලක්ෂයක් නම් ගෙවන්න ඕන මුදල 7%යි ඒගොල්ලෝ ගෙවන්න ඕන වෙන්නේ. අපි ලක්ෂයක් ගෙවනවා නම් 7000 ගෙවුවන් ඇති රක්ෂණ වාරිකයේ වශයෙන්. ඒ නිසා අපි සෑම භෝගයක්ම මුං ඇට, මිනේරි, කව්පි ඒ සෑම වගාවක්ම රක්ෂණය කිරීම එක තමයි විශේෂ වැදගත් ක්‍රියාවලිය වෙන්නේ. නිසා අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගා කරනවා. අපි රක්ෂණය කිරීම නිසා ලෝකයේ හැම කෘෂිකර්මාන්ත ක්‍රියාවලියක් තුළම මේ රක්ෂණය හරි වැදගත් වෙනවා. ඒත් ගොවියා අවදානම හා අඩමානේ බාරගත යුතු වෙන්නේ නැහැ. ඒකට ආයතන තියෙනවා. නිසා අපි ගොවීන්ට කියන්නේ ඔබ වගා කරන්න. අවදානම දෙන්න අපට. රාජ්‍ය ආයතනයක් විදියට ඔබ වගා කරන්න. අවදානම අපිට දීලා මොකද ලාංකීය ආර්ථික බතසපයන ගොවි මහත්තුරු ඔබ රැකබලාගෙන අපේ වගකීමක් වගවීමක් වෙනවා. ඒ නිසා තාක්ෂණය දෙන්න ඔබට අවශ්‍ය රක්ෂණ අපි ලබා දීම කරන්න, විසඳුම් ලබා දීම කරන්න. එසේ සෑම ක්‍රියාවක් ඔබට ආවරණය කිරීම කරන නිසා ඔබට අවශ්‍ය ධාන්‍ය භෝග, මාංශ භෝග ඒ හැම වගාවක්ම රක්ෂණය කිරීම කළා ඒ අවදානම් ක්‍රියාවලිය අපි කළමනාකරණය කිරීම සුදු කිරීම කරනවා. ඔව් ඔබේ ආයතනයේ අවදානම් ගන්නවා ගොවි ප්‍රජාවට තියෙන්නේ තමන්ගේ රාජකාරිය නිසි අයුරින් ඉෂ්ට කිරීම සඳහා. එතකොට කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය අවම මුදලකට රක්ෂාවරණයක් මේ වෙන විට ක්‍රියාත්මක වෙනවද? ඒ මොන භෝග සඳහාද කියලත් අපි ඔබතුමාගෙන් විමසන්නට. දැන් අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ගත එළවලු ජාතිය විශේෂයෙන් බතල, මයොක්කා, කිරියල, බීට්, ගෝවා අපි ඒව සඳහා 7%ක සිරහත රක්ෂණ වාරිකය ඇතුළු රක්ෂණය කිරීමක් කරන. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මමුලි කව්පි, මුං ඇට, උදු, කුරක්කන් රටකජු අපි ඒවටත් 7%ක වාරිකයක් යටතේ 7%ක අක්කරයකට 7%ක වාරිකයක් ඇතුළු රක්ෂිත මේ පුළුවන් ගොවි මහතුන්ට රක්ෂණය වීම හැකියාව තියෙනවා. ඒ විදිහට ලාංකීය ගොවියට සෑම වගාවක්ම ඔබට මං කිව්වා නොමිලේ රක්ෂණ භෝග 6ක් තියෙනවා. පොල්පෑ රක්ෂණය කිරීම කරනවා. ඒ වගේ මාංශ භෝග, ඒ වගේම ධාන්‍ය භෝග, ඒ සෑම වගා ලොකු පරාසයක් තුළ අපි වගා කිරීම කළා. ගොවියගේ අවදානම අඩු කිරීම කළා.
ගොවියා වගාට යොමු කිරීම තමයි මේකේ ප්‍රමුඛ හා මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. දැන් ගොවි ජනතාව වගේම මේ ඔබතුමාලා හිතලා තියෙනවා වී ගබඩා රක්ෂණ ආවරණයක් දීලා තියෙනවා. නේද? ඒ පහසුකම් පිළිබඳවත් අපි කතා කළා. දැන් අපි ගත්තොත් ගොවියා වගා කරනවා, අස්වැන්න කියනවා. දැන් ගබඩා කිරීමේදී ගබඩාවට ජල ගැල්මක් එන්න පුළුවන්. ඒතර අන්නේ වගේ මොහොතක හානියක් වෙන්න පුළුවන් නේ. ඒ නිසා අපේ එතන අරමුණ වෙන්නේ ගබඩාව යම් කිසි ජල ගැල්මක් හානි වුණොත් එහෙම අපි ඒකත් ආවරණය කිරීම කරන නිසා වගාව ආරම්භය වගාවේ අවසානය විතරක් නෙවෙයි තෝක ගබඩා කිරීමේදීත් අපි යන ආවරණය කිරීම කරන නිසා මේකේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ගබඩාව තුලදීත් අපි යන්න ගොවිය රැක බලා ගැනීම තමයි කරන්නේ. එතකොට වගාව ආරම්භයේදී වගාව අවසානයේදී අන ප්‍රවාහණය කරනකොට ඒ වගේම තමයි ගබඩා තුලදීත් අපි ගොවියගේ වගාව ආරක්ෂා කරනවා. යම් හානියක් සිදු වුණොත් අපි ඒකත් ආවරණය කිරීම තමයි ගොවියගේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. ඔව්. ඔබතුමාගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා මම කෘෂිකාර්මික සහ ගෝජන රක්ෂණ මණ්ඩලය විසින් මේ දැන් ගොවි ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා මේ සියලු දේවල් ඉෂ්ට කරන්නේ. එතකොට මට දැනගන්න කැමතියි දැන් මේ රක්ෂණාවරණ ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නට ඔබ ආයතනයේ මේ වන විට ගෙනලා තියෙන කඩිනම් පියවර මොනවද? ඔව් ඇත්ත වශයෙන්ම මේ දවස්වල ප්‍රධාන වශයෙන් තිරමිස් ගත්තොත් එහෙම ක්‍රියාවලියන් තුනක් වුණ එක තමයි අපේ නිලධාරි මහත්තුරු ඉන්න බීම තුල දිශි කාර්යාල 31ක් තියෙනවා. බීමට ගිහිල්ලා ගොවි මහතු දැනුවත් කිරීම කරනවා. විශේෂයෙන්ම ගොවි සමිති තියෙනවා, කාන්තා සමිති තියෙනවා, මහවැලි සමිති තියෙන දැනුවත් කිරීම කරන්නේ බීම මට්ටම තුල. ඊළඟට උඩින් තියෙනවා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධී කමිටු තියෙනවා. අන්නේ උඩ ලෙවල් උඩ මට්ටම දැනුවත් කිරීම කරන රාජ්‍ය නිලධාරියා දේශපාලන අධිකාරියේ අපි යට දැනුවත් කිරීම කරනවා ගොවි සංවිධාන හා ගොවි මහතු දැනුවත් කිරීම කළා. අපි ගොවි ළඟට ගිහිල්ලා පුළුවන්කම තියෙනවා ගොවියට ඕන මොහොතක අපේ සේවය ගැන දැනුවත් වෙන්න. ඒ වගේම අපි ඕන මොහොතක අපේ ප්‍රධාන 19 18 කියන අංකකුත් තියෙනවා හොට්ලයින් එක. පැය 24 මේක කතා කරන්න පුළුවන්, අමතන්න පුළුවන්, මොන ප්‍රශ්නයක් කියන්න පුළුවන් අපට. එසේ 19 18 දුරකථන අංකය හරහා ගොවියන්න පුළුවන්කම තියෙන ඕන මොහොතක ප්‍රශ්න කියලා ඒවට උත්තර දෙන්න ලබන්න හැකියාව තියෙනවා 19 18 ගොවීන්ට ඇමතීම තුල. ඒ වගේ මේ දැන් ඔබතුමාලා ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක තලයේදී යම්කිසි ප්‍රගතියක් මේ වෙන විට දැන් ඔබතුමාලා ටික කාලයක් නෝක ක්‍රියාත්මක කරලා. ඒතර ඒ යම්කිසි ප්‍රගතියක් මේ වෙන විට ඒකෙන් අපිට දකින්න පුළුවන් වෙනවද? ඔව් දැන් අපි ගත්තොත් අපේ පහුගිය මාස දැන් අපි මාස 11ක් වෙනවා. උදාහරණ ගත්තොත් එහෙම අපි පහුගිය 24 නොවැම්බර් මාසෙ වෙච්ච ගම් වතුරේදී අපි මාස 3ක් තුල වගාවන්ද කිව්වීම නිම කිරීම කළා. එතකොට පහුගිය 24 ජනවාරි වෙච්ච නියගෙට ගම් වතුරට වගාවන්ද කිව්වෙත් අපි පහුගිය නොවැම්බර් පහුගිය 25 මාර්තු මාසෙ. ඒ අපි වියදම් ප්‍රමාණය අපි ආයතන අපි වියදම් ප්‍රමාණය අඩු කරලා තියෙනවා. අපි ලාභ වැඩි කරන් තියෙනවා. සභාපතිවරයාගේ වියදම් ප්‍රමාණය 70ක් අපි අඩු කරන් තිනවා අපේ වියදම් ප්‍රමාණය. පෞගිය වකවානුව තුළ අපි ලබන මාසෙවල අපි නිකුත් කිරීම කරනවා. නිසා සභාපතිවරයාගේ සිට ආයතනයේ සෑම වියදම් අඩු කිරීම කළා. අපි ලාභයේ 100ට ලොකු ප්‍රමාණයක් වැඩි කිරීමෙන් අපි ලබන මාසයක මාධ්‍ය ලබා දීම කරනවා. නිසා කාර්යක්ෂමව ඉතා වේගයෙන් ගොවියාට අවශ්‍ය සේවය ලබා දීමට අපි සෑම ක්‍රියාවලියක්ම මේ දවස්වල පෞගිය මාසයේ 11 තුල කඩිනමින්ම මොකද ගොවියාට අපි ඉන්නේ ගොවියට සේවය කරා. අපි ඒ දේ දිවාරය නැතුව ඕන මොහොතක අපිට බැඳී සිටිනවා ගරු ඇමතුමාගේ හා නියෝජ්‍ය ඇමතුමාගේ උපදෙස්මත් අපි ඒ දේ උපරිමයෙන් සිදු කිරීම කරනවා. ඒ වගේම ඔබ ආයතන නිලධාරීන් පිළිබඳවත් අපි සඳහනක් කරමු කෘෂිකාර්මික සහ ගෝජන රක්ෂණ මණ්ඩලයේ සභාපති විදියට ඔබට ඔබේ ආයතනයෙන් මේ ක්‍රියාවලිය දියත් කරන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. නේද? ඒ පිළිබඳවත් අපි මතක් කරමු. අපි දැන් ගත්තොත් එහෙම අපේ දිශි කාර්යාලය ගත්තොත් දිශික සහකාර අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඔහයට ඉන්නවා සංවද නිලධාරි මහතුරු ඉන්නවා ශ්‍රේෂ්ඨය තුල. එතකොට ඔහයට තව ඉන්නවා සෙත් නිලධාරීන් ඉන්නවා. එතකොට සහකාර අධ්‍යක්ෂවර දිශික මට්ටමේ ඉන්නවා. ඔහු යනවා ශ්‍රේෂ්ඨය තුලට. එතකොට ලංකාවේ හැම දිස්ත්‍රික්කයක් තුලම දිශි කාර්යාලය තියෙනවා. ඔවුන් යනවා බිමට ගොවින් හම්බ වෙනවා. ඒ විදියට මහවැලි කලාප තුල දිශි කාර්යාල 5ක් තියෙනවා. දිස්ත්‍රික්ක තුල තියෙන දිශි කාර්ය 25ක් ක්‍රියාත්මකයි. ප්‍රධාන කාර්යාලයක් පිහිටා තියෙනවා. ඒ විදියට ප්‍රධාන කාර්යාලය පිහිටා තියෙන අපි නුගේගොඩ ඒ විදිය එහි අද ජෙනරාල්වරයෙක් ඉන්නවා. එහෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. તો ප්‍රධාන කාර්යාලයේ
නුගවර තියෙනවා ලංකාපුරා කාර්යාලය 31ක් තියෙනවා. ඒ 31 මෙහෙයවීම ප්‍රපදන කාර්යය හරහා එතකොට මේ සේවය ලංකාපුරා දීප්ත ව්‍යාප්තව අපි ලබා දීමකට කඩිනමින් ලබා දීම සිදු කිරීම කරනවා. මේ පමණ වෙලාවක් අපි සාකච්ඡා කරේ ගොවි ප්‍රජාව දීවරයෙන් කිතුල් පොල් ඔය සියලු දෙනා ගැන අපි කතා කරන්නේ. අපිට තව මග හැරුණු යම්කිසි තැනක් ඔබතුමාට මේ අවස්ථාවේදී මතක් කරන්න තියෙනවනම් ඒකට අවස්ථාව. දැන් අපි විශේෂයෙන්ම කියන්න ගොවි මහතුන්ට දැන් පහුගිය ඔබ වගා කරන්න. වගා කිරීම කළා අවශ්‍ය වෙන තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන් ඔබට. ඒ නිසා ඔබට අවදානමක් වෙන්න පුළුවන්. ඔබ නියං එන්න පුළුවන්. ඔබට ගම් වතුර එන්න පුළුවන්. එසේ ඒක වළක්වා ගන්න ඔබට රක්ෂණය වීම අනිවාර්යයි. ඔබ බැංකු ණය අරන්ත ඔබ වගා කරන්නේ. ඒ නිසා වී වගා කිරීම කරනවා. ඒ නිසා ඔබට අවශ්‍ය වෙන වන්දි ලබා දෙන්න අපි සූදානම්. ඒ නිසා වී වගාවත් හැම වගාවක් අපේ රක්ෂණය ඔබට රක්ෂණය කර ගන්න පුළුවන්. ඒවා අපි ගොවින්ට කියන්නේ ඔබගේ ජීවිතයට අපි වන්දි කරන වගේම වගාවන්ට ඔබට විශ්සමට ඔබක් අවශ්‍යයි. ඔබ මහ පොළවත් එක්ක හැමදාම ගැට ගහන්න බෑ ඔබට. ඒ 60න් පස්සේ ඔබට විශ්සමට ඔබක් ඕන. ඒකට ඉන්නවා කුෂ්ඨරක්ෂක මණ්ඩලය. ඔබ ඒකට සම්බන්ධ වෙන්න. ඔබ 60න් පස්සේ රුපියල් 5000ක්, රුපියල් 10000ක්, 20000ක් ගන්න පුළුවන්. 30000 ගන්න පුළුවන්. ඒ නිසා කුඩා වාරිකයකට බද්ධ වෙන්න පුළුවන්. මේකේ ප්‍රධාන පරමාර්ථ ලාභාංශ ලබා ගැනීම නෙවෙයි. අපි දන්නවා ඔබට මම මුලින් කිව්වා භෝග 6ක් නොමිලේ ඔබට වන්දි ලබා දීම කරනවා. එතකොට වී වගාවන්ට නොමිලේ වන්දි ලබා දීම කරනවා. ඔබට පුළුවන් කෙසෙල් වගා කරන්න. එතකොට ඔබට කෙසෙල් වගාවන්ට අවශ්‍ය වන්දි අපි ලබා දීම කරනවා. ඊට සොච්චං ගානකින් තමයි රක්ෂණය විය යුතු වන්නේ. නිසා අපි ගොවි ජනතාවට කියනවා ඔබ වගා කරන්න අවදානම දෙන කුෂ්ඨරක්ෂක මණ්ඩලයට. හරි. ලාංකික ගොවි ජනතාව හැමදාමත් මහ පොළවත් ගැට ගැහිලා දුක් විඳපු ජනතාවක් ඉන්නේ. ඒ නිසා අපි පෙද පරමාර්ථය වෙන්නේ ගොවියා මේ දුක් ගැටින් මිදෝගෙන අවදානම කියන එක අපට බාර දීම කළා ඔබ වගාවට යොමු කිරීම. ඒකුනේ නෑ මෙතෙක් කාලයක්. ඒ නිසා අපේ ප්‍රධාන පරමාර්ථය කෘෂිකර්ම, පස්සම්පත්, ඒ වගේම වාරි මාර්ගින් අමාත්‍යාංශ ප්‍රධාන පරමාර්ථය කුෂ්ඨරක්ෂක පරමාර්ථය වෙන්නේ ගොවියා වගාවේ රඳවාගෙන දිගටම වගාවේ යොමු කරවෙන නිසා අවදානම් බාර ගන්න එපා ඔබ. අවදානම් දෙන්න අපට ඔබ වගා කරන්න. වගා කිරීම තුළ ඔබට හැකියාව තියෙනවා ලාංකික ආර්ථික ශක්තිමත් මට්ටමට ඉහළට ඔසවා තබන්න ගොවි බිම තුළ. ඔව්. එසේනම් ඇග්‍රිනේෂන් කාලින ජාතික කෘෂිකර්මික කතිකාවතෙහි සමාප්තිය සටහන් කරන්නටයි මේ සූදානම. අද දිනේදී ඇග්‍රිනේෂන් වැඩසටහන සඳහා සැපමිනි කෘෂිකාර්මික සහ ගෝජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහ ආරච්චි මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. නැවත දිනයක ශ්‍රී ලංකීය ගොවි ප්‍රජාවට වැදගත් වන වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුවදායි සතියක්.